හෙලෝ වෙල්කම් එවරිවන් මොකද වෙන්න යාලුවනේ ඉතින් අපි අද බලමු කොහොමද ඔයාලා තම්නේලගේ දැක්ක විදිහටම මොබයිල් එකෙන් අපේ අතර ගානක් හොයාගන්න කියලා. හරි ඉතින් මේක ඉතාම සරලයි, අපිට කරන්න කිසිම දෙයක් නැහැ. මම මේ ඇප් එක සයින් අප් වෙලාම ඔයාලට විස්තරේ පැහැදිලි කරන්නම්. හරි ඉතින් ඔයාලා මුලින්ම ඔයාලගේ Google Chrome browser එක ඕපන් කරගන්න. හරි ඉතින් ඊට පස්සේ ඔයාලා මෙතන search bar එකේ search කරගන්න ඕන honeygain.com කියලා. HONEYGAIN honeygain app කියන එක එකපාරක් ටච් කරගන්න. හරි ඉතින් ඔයාලා මෙතන තියෙන honeygain download app කියන එක එකපාරක් ටච් කරගන්න. හරි ඉතින් මේක තමයි යාළුවගේ ඔෆිෂියල් වෙබ්සයිට් එක. ඔයාලා හරි ඉතින් ඔයාලා මෙතන උඩ තියෙන sign up කියන බටන් එක එකපාරක් ටච් කරගන්න. හරි ඉතින් ඔයාලා මෙතන තමයි load වෙන්නේ. ඔයාලා මෙතන පහළ තියෙන create an account කියන එක එකපාරක් ටච් කරගන්න. හරි ඉතින් ඊට පස්සේ ඔයාලා මෙතන Google කියන එක එකපාරක් ටච් කරගන්න. ඉතින් ඔයාලගේ ෆෝන් එකේ තියෙන Gmail එකක් දීලා ඔයාලා මේ app එකට ඉස්සලාම log වෙන්න ඕනේ. ඉතින් මගේ එක Gmail එක මෙතනට දෙනවා. හරි ඉතින් මෙතනින් ගන්න ඔයාලා මේ app එක ෆෝන් එකට install කරගන්නවාද කියලා. ඉතින් මේක පහසුයි. ඉතින් download කරගත්තම ඉතින් මෙතන download for android කියන බටන් එක එකපාරක් ටච් කරගන්න. හරි ඉතින් ඊට පස්සේ මෙතන තියෙන ඒ ටික ඔයාලට set නම් මෙතන download කියන බටන් එක එකපාරක් ටච් කරගන්න. හරි ඉතින් ෆයිල් එක download වෙනවා ඔයාලට පේනවා ඇති මෙතන. හරි ඉතින් ෆයිල් එක ඉන්ස්ටෝල් වෙලා ඉවරයි. ඔයාලා මෙතනින් පෙන්නනවා ඇති. ඔයාලා මේ ෆයිල් එක උඩ එකපාරක් ටච් කරගන්න. හරි ඉතින් මට මෙහෙම පෙන්නන්නේ මම ඊට කලින් මේ app එක ඉන්ස්ටෝල් කරලා තියෙන හින්දා. හරි ඉතින් ඔයාලා මෙතනට අප්ඩේට් කියන තැනට එන්න ඉන්ස්ටෝල් කියලා ඔයාලා ඉන්ස්ටෝල් කියන බටන් එක එකපාරක් ටච් කරගන්න. ඉතින් මේ තියෙන්නේ honeygain app එක. ඉතින් ඔයාලා මේ app එක උඩ එකපාරක් ටච් කරගන්න. ඔයාලා මෙතන පල්ලෙහා තියෙන I agree to the term to use කියන එක එකපාරක් ටච් කරගන්න. හරි ඉතින් ඊට පස්සේ මෙතන skip introduction කියන එක එකපාරක් ටච් කරගන්න. හරි ඉතින් ඊට පස්සේ ඔයාලා මෙතන ඉස්සෙල්ලාම sign up වෙන තැන continue with Google කියන එක එකපාරක් ටච් කරගන්න. ඊට පස්සේ ඔයාලා මෙතන පහළ තියෙන නිල් පාට බටන් එකක් පෙන්නන start setup කියලා ඒක උඩ එකපාරක් ටච් කරගන්න. හරි ඊට පස්සේ ඉතින් ඔයාලා මෙතන give permission කියන එක එකපාරක් ටච් කරගන්න. හරි ඉතින් යාළුවනේ ඉතින් අන්තිම step එකද කොහෙද ඉතින් yes enable කියන එක එකපාරක් ටච් කරගන්න. හරි ඉතින් ඊට පස්සේ ඔයාලා මේ app එකට limit එකක් දෙන්න පුළුවන් නැත්නම් unlimited දෙන්න පුළුවන්. ඉතින් මම මෙතන 1GB limit එකක් දෙනවා. ඊට පස්සේ setup කියන බටන් එකකට එකපාරක් ටච් කරගන්න. හරි ඉතින් මෙතන yes allow කියන බටන් එකට එකපාරක් ටච් කරගන්න. හරි ඉතින් මේක තමයි ඉතින් මේ ඇප්ලිකේෂන් එක. මේක ඉතින් ඔයාලා අර මං ඩිස්ක්‍රිප්ෂන් එකේ කමෙන්ට් බොක්ස් එකේ දාලා තියෙන link එකෙන්ම ගිහිල්ලා වැට්ටි කරගන්න. ඊට පස්සේ ඔයාලට පුළුවන් මේ රුපියල් 1000ක free gift එක දිනා ගන්න. හරි ඉතින් මෙතන $3යි ගානක් පෙන්නනවා. ඉතින් මෙතන තමයි අපේ $3යි ගාන පෙන්නනවා. ඉතින් මේක $20ක් විච්ච ගමන් අපිට withdraw දාගන්න පුළුවන්. ඉතින් මං ඉස්සෙල්ලා මේ app එක දාගත්තී දැන් පැය එකමාරකට විතර point 3000යි තියෙන්නේ. දැන් point 3854ක් තියෙනවා. හරි ඉතින් අපේ amount එක බලා ගන්න පුළුවන්. මෙතන පහළ තියෙන more කියන බටන් එක උඩ එකපාරක් ටච් කරගන්න. හරි ඉතින් ඊට පස්සේ ඔයාලට පෙන්නනවා ඔයාලා දාපු limit එකයි අපේ නමයි අපේ amount එකයි ඔක්කොම ඉතින් මෙතන පෙන්නනවා. ඉතින් ඔයාලා මෙතන $20ක් විච්ච ගමන් pay out කියන බටන් එක නිල් පාට එනවා. ඉතින් ඊට පස්සේ ඔයාලට පුළුවන් ඔයාලගේ බැංක් එකටම මේකෙන් withdraw එකක් ලබා ගන්න.
හරි ඉතින් ඔයාලට මතක් කරන්න ඕනේ වීඩියෝ එක හොඳයි නම් channel එක subscribe කරලා bell icon එකත් ඕල් දාලා බැලනාරි කමන්නේ comment එකකුත් දාලා යන්න. හරි ඉතින් ඔයාලට ආයෙ පාරක් මතක් කරනවා මගේ referral link එකෙන් යන්න. ඉතින් ඒ link එකෙන් ගියේ නැත්නම් ඔයාලට මේ $3 හම්බෙන්නේ නැහැ. ඉතින් ඒ රුපියල් මේ Hymer Light